ඉස්කෝලේ යන කාලේ අපේ සෙට් එකම කලේ පිස්සු නටපු එක තමා. අපි ඒල් කාලේ ටවුන් එකේ ක්ලාස් ආවම ගොඩක් වෙලාවට කරන්නේ රස්තියාදු ගහන එක තමයි. හැබැයි ඉතින් ඉගෙන ගන්න එකත් කරගෙන ගියා. දවසක් අපි ටවුන් එකේ ඇවිදගෙන ගියේ එදා දවසේ ක්ලාස් පටන් ගන්න ටිකක් වෙලා තිබුණ නිසයි. එදා අපි දැක්කා වෙනදා අපිට දකින්න නොලැබුණු කෙල්ලෝ සෙට් එකක් හැමදාම දකින්නේ ඉතින් අපේ උන්මනේ. ඒ නිසා උන්ගේ අපිට කිසිම විශේෂයක් තිබුණේ නැහැ. ඉඳලා හිටලා දකින දේවල්නේ වටින්නේ. ඉතින් හැමදාම ළඟම තියෙන දේට වඩා. කොහොම හරි එදා දකපු සෙට් එක නම් ටිකක් ළඟදි මේ ටවුන් එකට බහපු සෙට් එකක් කියලා හිතුණා. ඒ සෙට් එකේ කෙල්ලෝ 5ක් විතර හිටියා. ඒ සෙට් එකම හිටියේ එකට. ඔක්කොම වගේ ඇත්තටම දැක්කම ආයෙත් බලන්න හිතන තරමේ කෙල්ලෝ ටිකක්. අපිත් පැණිය දාන්න පටන් ගත්තා ඉතින්. අපි ඔක්කොම කරේ අපේ ක්ලාස් යන එක පැත්තක තියලා ඒ සෙට් එක ෆලෝ කරපු එක. ඒ කෙල්ලෝ ටික ගියේ 10 වසරේ ක්ලාස් එකකට. අපිත් ඉතින් ඒ පස්සෙන් ගියා. ඒ සෙට් එකේ හිටිය එක කෙල්ලෙක් නම් දැක්කම හිත සැලෙන තරම එකක්. හරි ලස්සන සිහින් නැංගක්. කොණ්ඩේ ඉන ගාවට විතර දිගයි. ලස්සන පැහැපත් හමක් තියෙන්නේ. එදා සල්වාර් එකක් ඇඳලා හිටියේ රෝස පාට සල්වාර් එකට කෙල්ල ගොඩාක් ලස්සනයි. හිත හිරි වැටෙනව දැක්කම කොහොම හරි දවස් කීපයක්ම අපි ඒ සෙට් එක ගැන හොයලා බැලුවා. මං ඉතින් ඒ කෙල්ලන්ට hina වෙන්න විහිළු කරන්න ගත්තා. සති දෙක තුනක් යනකොට ඒ කෙල්ලෝ ටික අපි දැක්කම කතා කරන ගානට ෆිට වුණා. කොහොම හරි මමයි තවත් කොල්ල දෙන්නෙකුයි ඒ කෙල්ලෝ සෙට් එකේ හිටිය කෙල්ලෝ 3 දෙනෙකුට ඇහැ දාගෙන හිටියේ. මම අර ලස්සන කෙල්ල ගැන තමයි හැමදාම සිහින මැවුවේ. ටිකක් කතා කරලා විස්තර දෙනගන්න තරමට අපි ෆිට්ලා. කෙල්ල මුස්ලිම් කෙල්ලක් නම ෆාතිමා. කෙට්ටු උනාට පිරිපුන් නැගක්. හරිම ලස්සනයි. කොණ්ඩේ දිගට දාලා තියෙනකොට තවත් හැඩයි. ඒ වගේම පැහැපත් සම විතරක් නෙවෙයි ඉහළට එසවිලා තිබුණු ලැමත් රවුම්ව සිරුරටම ගැලපෙන්න හැදිලා තිබුණු නිතබත් කෙල්ලගේ ලස්සන තවත් වැඩි කළා. කෙල්ල මුස්ලිම් වුණාට සිංගල කෙල්ලෝ එක්කම හිටිය නිසා ටිකක් විතර අපේ විදියට හැදිලා හිටියා. කොහොම හරි මම යා ගැන උනන්දු වෙන බව ඒ කෙල්ලටත් තේරිලා තිබුණා. ඒත් කෙල්ල ප්‍රතිචාරයක් දුන්නෙම නැහැ මුලින්ම. කොහොම හරි කාලයත් එක්කම කෙල්ල මට කැමැත්තක් දක්වන්න පටන් ගත්තේ මටත් පිස්සු හදවන ගමන්. ඔය අතරේ අපේ අනිත් කොල්ලෝ දෙන්නමත් ගානට වැඩේ ගොඩ දාගෙන හිටියා. ඉතින් සාමාන්‍ය විදියට අපේ දවස් ගත වුණා. දවසක් අපි සෙට් එකට ක්ලාස් යන්න කැම්මැලි හිතිලා බස් ස්ටෑන්ඩ් එක පැත්තට ගියා. එදා ෆාතිවා යාළුවෝ එක්ක ක්ලාස් යන්න ඇවිත් බස් ස්ටෑන්ඩ් එකෙන් එළියට ආවා. වාසනාව තමයි ඒම කෙල්ල සෙට් වුණාම අපි ඒ වෙලාවේ නුවර යන්න සෙට් වෙලා හිටියේ. මොකද ඉඳලා හිටලා හරි පොඩි පිස්සුවක් නටන්නත් එපයි. අපි නුවර බස් එකට නගිනව දැකලා ෆාතිමා නංගී එයාගේ යාළුවෝ දෙන්නයි අපේ බස් එක ළඟට ආවා. වෙන මොකටවත් නෙවෙයි. තමන්ගේ කොල්ලෝ ටික යාලටවත් නොකියා නුවර බස් එකකට නැංගේ මොකද බලන්න වෙන්න ඕනේ. දන්නවනි කෙල්ලු ගැන උබලා. කොහෙද යන්නේ කෙල්ලෙක්? එහෙම ඇහුවේ අපේ කොල්ලෙක්ගේ. අපි නුවර යනවා. එතකොට ක්ලාස් යන්නේ නැද්ද? හැමදාමත් අපි ක්ලාස් යනවනේ ඉතින්. අද පොඩි ට්‍රිප් එකක් යන්න හිතුවා. ඔන්න එකෙක් ගම කන්න පටන් ගත්තා. මට නම් වැළලෙන්න හිතුණා. ට්‍රිප් යන්න ඕවනේ ගම කාලා. ඒතරම රෙන්ඩ ගත්ත එක. අපේ කොල්ලෙක් එහෙම කියනකොට කෙල්ලු ටික පුදුමෙන් වගේ අපේ දිහා බැලුවේ බෑග් ටික එක අතකින් මිරික ගන්න ගම. ඇත්තනේ යකෝ රස්තියාදුකාර පිස්ස ටිකක් කියලා හිතන්නේ නැති මුන් අරු එහෙම කියනකොට කෙල්ලු පුදුමින් වගේ බැලුවේ. ඇත්තටම මට නම් හිතා ගන්න බැරි වුණා. මුන් මොනව හිතයිද අපි ගැන කියපන්කෝ. ඒත් යකෝ කොල්ලගේ කටාවට කෙල්ලෝ දෙන්නෙක්ම ටිකක් යහපත් ප්‍රතිචාරයක් දක්වුවා. මට පිස්සු වගේ ඒ පාර. නගින්න බස් එකට අරු හෙන ගැම්මෙන් කියන්නේද? එහෙම කියනකොට කෙල්ල දෙන්න බස් එකට නැගලා ඉවරයි. ෆතිමා තවමත් බිමට වෙලා බලාගෙන ඉන්නවා. එයාට හිතා ගන්න බෑ තමන් එක්ක ආපු කෙල්ල බස් එකට නැගපු එක ගැන. මගේ කෙල්ල මම වගේ හොඳට හැදුන ළමෙක්. මමත් කෙල්ල දිහා බලාගෙන ඉඳලා අතින් බස් එකට නගින්න කියලා කිව්වා. එයා මගේ දිහා බය වෙලා වගේ බලාගෙන හිටියේ. මම ආයෙත් අතින් කතා කරනකොටම බස් එක ස්ටාර්ට් කළා. කෙල්ල මගේ දිහා බලාගෙන ඉඳලා එකපාරටම ඇවිත් බස් එකට නැග්ගා. ඇවිත් මගේ ළඟින් වාඩි වුණා. මට චූබර සෙට්ටුනා යකෝ. එහෙම වෙද්දි හීනෙන්වත් හිතුවේ නෑ මෙහෙම සීන් එකක් කරත්. මුස්ලිම් කෙල්ලෙක්
අපි නුවරට යනකල් කතා කර කර ගියා. ඒ අතරේ මම හෙමින් කෙල්ලගේ අතින් අල්ලාගෙන ඇඟිලි තුඩු පිරිමැද්දා. බයත් හිතුණා මුලින්ම. නුවරදි සෙට් එකකින් කෙල්ල 3 දෙනා වෙන්නුණා. අනිත් ටික වෙනමම යන්න පටන් ගත්තා. මමත් ඉතින් කෙල්ල එක්ක ආපු නිසා මමත් වෙන් වුණා අනිත් සෙට් එකෙන්. ෆාතිමා එක්ක තනියම ආපු පළවෙනි දවස. මම වගේම කෙල්ලත් ටිකක් බය වෙලා හිටියේ. මොකද නුවර කියන්නේ කවුරුත් දන්න අය ඉන්න පුළුවන් ටවුන් එකක්නේ. අපේ අනිත් කොල්ලොත් ඒ ගැන ටිකක් අවධානයෙන් හිටියේ. මොකද අදුරන අය ඉන්න පුළුවන් නිසා. අපේ එක කොල්ලෙක් කිව්වා අපි පාක් එකට යමු කියලා. ඒත් කෙල්ල මොකද පාක් එකට යන්න නම් ආයෙත් පේරදිනේට යන්න එපයි. ඒ විතරක් නෙවෙයි. දන්න කට්ටියත් ඉන්න පුළුවන්. මොකද අපි ක්ලාස් යනවා කියලා ගෙදරින් ආපු අයනේ. ඒත් එකෙක් කිව්වා මම දන්නවා තැනක් අපි එතනට යමු කියලා ටවුන් එකෙන් ටිකක් යන්න ඕනේ. එතන නම් මරු කියලා හිතුනේ. ගියාට පස්සේ තමයි ඊට පාක් එකක් නෙවියේ පෙසිද්ද රක්ෂිතයක් කියලා. කොහොම හරි අපි එතනට ගියාට පස්සේ සෙට් එකේ හිටියේ 3 දෙනා 3 පැච් එකට ගියා. මමත් ෆාතිමා එක්ක ටිකක් රක්ෂිතය ඇතුළට ගියා. අපි ගස් වලින් වටුණු තැනක නැවතලා වාඩි වුණා. කෙල්ල ටිකක් අප්සෙට් එකකින් හිටියේ මොකද එයාලගේ ආගමේ හැටියද වැරදි දෙයක්ලු. කොහොම හරි අපි දෙන්න ළඟට වෙලා කතා කර කර හිටියා. හෙමින් අපි දෙන්න ගොඩක් සමීප වුණේ අපිටත් නොදෙනීමයි. මුස්ලිම් වුණාට කෙල්ල හරි ලස්සනට සිංහල කතා කරන්නේ. සිංහල ඉස්කෝලේකට යන හින්ද වෙන්නේ නැති කියලා මට හිතුනේ. නොදෙනීම අපි දෙන්න එකට තුරුළුනේ අපි ආසාව නිසාමයි. ෆාතිමාගේ ලස්සන මුහුණ සිප ගන්නකොට කෙල්ල ලැජ්ජාවෙන් මිරිකුණා. ඒ ටික වෙලාවකින් මේ ලැජ්ජාව පහ වෙලා ගියේ අපිව තවත් සමීප කරමිනුයි. පුංචි තොල්පෙති සිප ගනිමින් රස බලන්න පටන් ගන්නකොට ෆාතිමා එකට සහාය දුන්නේ පුදුම කැමැත්තකින්. අන්තිමට අපි දෙන්න එකිනෙකාගේ සිරුර ඇඳුම් වලට පිටින් ස්පර්ශ කරගත්තේ ආසාවෙන්. කෙල්ල ඇඳගෙන හිටියේ සල්වාර් ඇඳුම නිසා සිරුර හොඳින් අල්ලන්න පුරුවන් වුණා. අපි පෑ 2ක් විතර එහෙම හිටියා. ලොකු වැඩකට යන පැකිලුනේ කෙල්ලගේ ප්‍රතිචාරය කොහොම වේවිද දන්නේ නැති නිසා.